මගේ අතේ තියෙනවා උමන්දාව ආයතනයේ සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තාව. උමන්දාවේ හාමුදුරුවෝ කැලණිය විශ්වවිද්‍යාලයේ මයික්‍රෝබයොලොජි කරපු අපේ හාමුදුරුවෝ මම බැලුවා පහුගිය කාලේ පහුගිය ආණ්ඩුවට ඉතාමත්ම ලැබිව කටයුතු කරන්නට හේතුව මොකක්ද කියලා. මෙන්න තියෙනවා මන්ත්‍රීතුමනි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ස්ථාපිත කර ඇති කුලී ගොඩනැගිල්ලේ බිම්මහලේ ස්ථාපිත උමන්දාව ග්‍රීන් හට් වෙළඳ ආයතනයේ වෙත උපබදු දීමේදී වෙච්ච විශාල ප්‍රමාණයේ දැවැන්ත වංචාව මේකේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආයතන දෙකක් ඉල්ලීම් කරනවා. ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒගොල්ලෝ මිල දෙනවා මිලියන 28ක මිලක්. ඒ වගේම ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මිලියන 34ක මිලක් දෙනවා. හැබැයි මෙහිදී ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිලියන 34ක් ලෙස හඳුන්වන මිල උවද අභිලාෂ විවෘත කිරීමේ කමිටු වාර්තාවේ ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන මිලියන 34 වෙනස් කරලා තියෙනවා මිලියන 73ක් බව දක්වා ඇත. කාගේ උවමනාවකට මේක වැඩි කරාද? එහෙම වැඩි කරලා ඊට පස්සේ මේක දෙනවා ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ලබා දෙනවා විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ 2021 12 29 වන දින වන අතර කොන්ත්‍රාත්තුව පිරිනැමූ දිනම එකවර මිලියන 20ක් ගෙවීමේ පදනම හඳුනාගත නොහැකි විය. අලියා ගහලා මැරෙනකොට වගා පාළු වෙනකොට මන්ද පෝෂණයට දරුවෝ පත් වෙනකොට ගර්භණී අම්මට ට්‍රීපෝස් ටික යවන්න ප්‍රමාද කරන ආණ්ඩු මෙන්න ලීම ආච් ඉන්ටර්නැෂනල් ආයතනයට මිලියන 20 ගිවිසුම අත්සන් කරපු මොහොත දෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මාසයකට මේකේ බිල ගෙවන්න ඕනි කුලිය ගෙවන්න ඕනි 3,26,700ක් 3,27,600ක් ගෙවන්න ඕනේ. හැබැයි ඒ කුලිය ගෙවලා තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමාත්‍යාංශය මගින් කුලිය ගෙවනවා මේ උමන්දාවේ හාමුදුරුවෝ ගෙවන්න ඕනි කුලිය අමාත්‍යාංශය විසින් තමයි සෑම මාසකම ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න කළා තියෙන වංචා. මෙන් කළා තියෙන වංචා.